පියසිරි යනු දියුණුවන ගමක විසූ අතිශය දක්ෂ තරුණයෙකි. කුඩා ව්‍යාපාරයකින් සිය ජීවිතය ඇරඹූ ඔහු වෙහෙස මහන්සි වී වැඩකිරීමෙන් යම් ස්ථාවරයකට පැමිණ සිටියේය. මුල් කාලයේදී ඔහු ගමේ සැමගේ ගෞරවය දිනාගත් සිල්වත් ගුණගරුක පුද්ගලයෙකු විය. කෙසේ වෙතත් ව්‍යාපාරයේ තරංගකාරීත්වයත් සමගම ඔහු සතුට සොයන්නට වූයේ වැරදි මාර්ගවලිනි. ව්‍යාපාරය තවත් පුළුල් කර ගැනීමේ අරමුණින් පියසිරි මුලින්ම කුඩා බොරු කීමට පුරුදු විය. පාරිභෝගිකයන්ට බාලභාණ්ඩ උසස් සේවා ලෙස හඳුන්වා දෙමින් ලාභය දෙගුණ කර ගැනීමට ඔහු පෙළඹුණේය. දිනකට පසු ව්‍යාපාරයේ වෙහෙස නිවා ගැනීමේ මුවාවෙන් ඔහු මත්පැන් පානයටද ඇබ්බැහි විය. මේ දෙකම පන්සිල් පද පහින් දෙකක්ම බිඳ දැමීමක් විය. ඔහුගේ ළඟම මිතුරා වූ සුනිල් දැහැමි හා සංවරශීලී අයෙකු විය. පියසිරිගේ මෙම වෙනස දුටු සුනිල් දැඩි කනස්සල්ලට පත්විය. සුනිල් තම මිතුරාට නිතරම අවවාද කළේ මේ යන මාර්ගීය වැරදි බවත් අකුසල්වල විපාක මෙලවදීම පල දෙන බවත් පවසමිනි. එහෙත් පියසිරි තමාගේ දියුණුව පමණක් සිතා සුනිල්ගේ අවවාද පසකලා තම ආත්මාර්ථකාමී ගමන දිගටම ගෙන ගියේය. මාස කිහිපයක් ගතවත්ම පියසිරිගේ ජීවිතය මුළු මනින්ම අගාධයකට ඇද වැටෙන්නට විය. මත්පැන් පානයට හා වැරදි ඇසුරට ඇබ්බැහැවීම නිසා ඔහු තුළ තිබූ සංසුන් බව සහ ඉවසීම සම්පූර්ණයෙන්ම නැතිවී ගියේය. ව්‍යාපාරයේ කටයුතු පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයට පත් වූ අතර මුදල් ඉපයීමේ කෑදරකම නිසා අන් අයගේ දේ අයුරින් ලබා ගැනීමට අදින්නාදානය සහ පවුලේ සීමා අතික්‍රමණය කිරීමට කාමී සුමිච්චාරයේ පවා ඔහු පෙළඹුණීය. මේ අතර සුනිල් නැවතත් පියසිරිගේ නිවසට පැමිණියේය. පවුලට සිදුවන මේ අසාධාරණය දුටු සුනිල් පියසිරිගේ නොමග ගිය ගමන නවත්වන ලෙස දැඩිව ඉල්ලා සිටියේය. නමුත් පියසිරි කිසිවක් නොඇසූ අතර සුනිල්ට පවා බැනවදිමින් කෝපයෙන් හැසිරුණි. එම නොහික්මුණු හැසිරීම නිසා බිරිඳගේ සිතට විශාල වේදනාවක් සහ මානසික පසුබෑමක් ඇතිවිය. කාලයාගේ ඇවෑමෙන් පියසිරිගේ නොමනා ක්‍රියා හා අකුසල්වල විපාක එකින් එක මතුවන්නට වියා. සමාජය රවටා උපයාගත් ධනය වැරදි මාර්ගවලට යොමුවීමත් පාරිභෝගිකයන් ඔහුගින් ඇහැත්වීමත් හේතුවෙන් ඔහුගේ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කඩා වැටුණි. ඔහු සතු ව්‍යාපාරික ස්ථානය වසා දැමීමට පවා සිදුවියා. කලින් අන් අයගේ දේපල අයුරින් ලබා ගැනීමේ විපාකයක් ලෙස විශාල ණයබරක් හේතුවෙන් ඔහුගේ නිවස සහ ඉඩකඩම් බැංකුව මගින් අත්පත් කර ගැනීමට නියම විය. දිනක් රාත්‍රියේ කිසිම පිළිසරණක් නොමැතිව දැඩි ලෙස කලකිරීමට පත් වූ පියසිරි නිවසට පැමිණියේය. මේ වන විට පවුලට ආහාර ගැනීමටවත් මුදල් නොතිබූ අතර දරුවන්ගේ පාසල් ගමනද නතර විය. පියසිරිගේ නම සහ සමාජයේ ඔහුට තිබූ ගරුත්වයද සම්පූර්ණයෙන්ම අහිමි වී ගොස් තිබිණි. ඔහු අතින් සිදු වූ වැරදි නිසා බිරිඳද දැඩි ලෙස මානසිකව පීඩාවට පත් වූවාය. මුදල් පසුපස හඹා යාමට ගොස් අවසානයේ තමන්ගේ පවුල, ධනය සහ ජීවිතය යන සියල්ල අහිමිවීම පිළිබඳව පියසිරි නිවස තුළ හඬා වැටෙන්නට විය. සියල්ල අහිමිවී ගිය පසු තැවිලි සහගත මොහොතේ පියසිරි තමා මෙතෙක් කළ අකුසල්වල බරපතලකම මැනවින් වටහා ගත්තේය. සිල්පද නොරැකීම නිසා මෙලොවදීම තමාට මෙතරම් විශාල ව්‍යසනයකට මුහුණ දීමට සිදු වූ බව ඔහුට අවබෝධ විය. පසුදා උදෑසන පියසිරි තම මිතුරා වූ සුනිල්ගේ නිවසට ගියේය. සුනිල් සහ බිරිඳ ඉදිරියේ දනින් වැටී හැඬූ ඔහු තමා අතින් සිදු වූ සියලුම වැරදිවලට සමාවා යෙද සිටියේය. ඒ සමගම ඔහු පන්සිල් පද 5 නොකඩවා රැකීමට සහ යහපත් පුද්ගලයෙකු වීමට දැඩි අධිෂ්ඨානයක් ඇති කරගත්තේය. එතැන් සිට පියසිරි තම වැරදි පුරුදු සම්පූර්ණයෙන්ම අතහැර දැමීය. ඔහු මත්පැන් පානයෙන් වැළකී, බොරු කීමෙන් තොරව අන් අයගේ දේට ගරු කරමින් සරල ජීවිතයක් ගත කිරීමට පටන් ගත්තේය. අතීතයේ කළ අකුසල්වල විපාක නිසා ඔහුට යම් කාලයක් යනතුරු දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවද පවුලේ සැමගේ එකමුතුකම මත ඔවුන් නැවතවරක් කුඩා ආදායම් මාර්ගයකින් ජීවිතය ගොඩනගාගත්හ.
සිල්වත්කමහි සහ සදාචාරයෙහි සැබෑ වටිනාකම පියසිරිගේ ජීවිතය අවසානයේ අන් අයට කදිම ආදර්ශයක් බවට පත් කළේය.